ගේ පරණ වීඩියෝ එකක් තියෙනවා අර ඒකයි දාන්න හිතුවා මොකද අර ගොඩක් කට්ටිය ඒ වගේ ගල් සාමාන්‍ය මේ දැන් කට් ඇන්ඩ් පුල්ස් කරනවා මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් දැන් ඒ කියන්නේ ඒවා කට් ඇන්ඩ් පුල්ස් කරාම දැන් අපිට ලාභයක් ගන්න පුළුවන් එකත් ඒ කට් ඇන්ඩ් පුල්ස් කරලා ඒගොල්ලොම නැති කරගන්න හින්දා මට මේ වීඩියෝ එක දාන්න හිතුනේ සාමාන්‍යයෙන් දැන් කලකට කරන්න ඕනි දෙයක් තියෙනවානේ ඒ කරන්න ඕනි දේ නැතුව කට්ටිය සාමාන්‍යයෙන් ඒගලට කරන්න ඕනි දේ නැතුව වෙන දෙයක් කරාම ඒකට ඉතින් ලාභයක් මේ අපිට මොකක් පාඩුවක් තමයි හම්බෙන්නේ. එතකොට ඒ දැන් මේ වේකල් ගොඩාක් කට්ටිය මේ මම දැන් කට්ටන් පුල්ස් කරනවා. ඒ කියන්නේ දැන් අපේ කණකට ගලක් ගත්තාම ඒ අඩිපොඩි පාසනම කියලා දෙයක් තියෙනවා නූල් ගල් වල. ඒ කියන්නේ මේ පාසනම ඉස්සෙල්ලාම ගානකොට ගල අර ලාභයක් ගන්න පුළුවන් එක නැති වෙනවා. ඊට පස්සේ කට්ටන් පුල්ස් කරනවා. ඒ කියන්නේ දැන් මම වීඩියෝ එක දානවා වීඩියෝ එක දැම්මම කොහොමද ඒ කියන්නේ වීඩියෝ බලන ඕනෙකට අයිඩියාවක් ගත්තා. ඒ වේකල් ගොඩාරියක් තියෙනවා ඔය ඒ කියන්නේ ගොඩාරියක් ගල් ඒවම තමයි කට් ඇන්ඩ් පුල්ස් කරන්නේ. මේකෙන්ද මේ වීඩියෝ එක බලලා මේ අයිඩියා ගන්න. ඒතකොට ඕන කෙනෙක්ට ඒ ගලක් ආවොත් මේ ඒ කියන්නේ ලාභයක් ගන්න වැඩ කරගන්න පුළුවන්. මොකද මේ ඒ කියන්නේ මේ වීඩියෝ එක මගේ අතින්ම මම කරපු ගල වැඩක්. මොකද ඒ කියන්නේ සාමාන්‍ය බෑ ඒ කියන්නේ ගල පරාද වෙලා කියන්නේ දැන් එයා ගල අරගෙන මම මෙහෙම ගානකට ඉල්ලනවා කියලා කිව්වා. ඊට පස්සේ මම ඒ ගල අරගෙන මේ මෙහෙම දෙයක් තියෙනවා කරලා බලමු. ඒ කියන්නේ කියලා ගත්තෙන් මම ගල හැදුවා. ඒක වීඩියෝ එක තමයි මම දාන්නේ. මේකෙන්ද මේ වීඩියෝ එක බලලා මේ අයිඩියාවක් ගන්න. හැබැයි මේ වීඩියෝ එක බලලා මේ දැන් මම මේ කියන්නේ නූල් ගල්ම කරන එක කියන්නේ නූල් ගල් කරන්නට බෑ. නූල් ගල් කරා කියන්නේ මේ කාලයක් කියන්නේ අවුරුදු ගණන් කලින් කරා ඔය දැන් ඉස්සෙල්ලා නූල් ගල් වලින් තමයි මම ගල් ගන්න පුරුදුනේ. ඒ කියන්නේ ඉස්සරහ ගැන කියන්න බෑ දැන් නූල් ගල් මෙහෙම කරේ කියලා මම නූල් ගල් පුරුදුනේ ඉස්කෝලේ කාලේ සාමාන්‍යයෙන් අර දැන් ඒක ලැබ් තිබුණේ නැහැ ලැබ් තිබුණාති කාලේ අර ඒක අපි මම පුරුදු වෙන කාලේ තිබුණේ මේ කුරුඳුර කියලා දුන කළු පාට පැටයි කළු පාට නේ කුඩක් තිබුණේ ඒක අනපූර්වයේ අපි ගාලා මේ ඒකෙන් තමයි ගල මට්ටම් කරන්නේ ඒක මට්ටම් කරන් ගෙවෙන්නේ නැහැ පැය ගානක් අතුළු තමයි ගල මට්ටම් කරන්නේ එහෙම තමයි මම පුරුදු වුණේ එච්චර ඉස්සෙල්ලා පොදුනේ කියන්නේ ඒක ලැබ් නෑ කියලා මම දැකලා වන්න ලැබ් එකක් අපි දැන් කට්ටන් පොල්ස් ගන්න. හැබැයි ඒ මං ඉතින් අර ඒ කාලේ ඉච්චර අමාරුවෙන් පුරුදුච්ච දෙයක් තමයි දැන් ඒ කියන්නේ මම ඔය දැන් ඒ ගල හදන්න ඉතින් මම මේ වීඩියෝ එක දැම්මේ. ඒ වීඩියෝ එක දැම්මේ මේ දැන් මට නූල් වැඩ කරන්න බෑ කොහොම يعني වෙලාවක් නැති හින්දා මේ ඒකෙන්ද නූල් ගල වැඩ කරන කට්ටිය දීලා ඒ වගේ ගලක් ආව වැඩ කරගන්න ලාභයක් ගන්න පුළුවන්. අපරාධය ඒවා මේ කට් ඇන්ඩ් පුල්ස් කරන්න එපා මේ ලාභය ගන්න පුළුවන් මේ වීඩියෝ දාන්න. දැන් ඔය තියෙන්නේ ඔය සාමාන්‍යයෙන් දැන් ඔය වගේ ගලක් අපි දැන් කට් ඇන්ඩ් පුල්ස් කරන්න ආවම දැන් කට්ටියම කරන්නේ මේකේ මේ නූල නෑ නූල මේ චූටි කෑල්ලක් තියෙනවා. ඔය තියෙන සුදු පාට තියෙනවා ඕක තමයි පාසානම කියන ගලේ. ඕක අපි වැඩ කරද්දී ඕක අපි අඩියට තියලා වැඩ කරන්න ඕනේ. දැන් ඕක දැන් මට ඉතින් වහන් ගන්න දෙයක් නෙවෙයි දැන් මාත් ඔය සාමාන්‍ය නූල් ගල් හොඳටම අයිඩියා තියෙනවා. හැබැයි වැඩ නම් කරන්නේ නැහැ. අයිඩියා තියෙනවා. ඒකින් තමයි මම වීඩියෝ එක දැම්මේ. දැන් ඉස්සෙල්ලාම කරන්නේ ඕක දැන් පැණි පාට ගලන්නේ. ඕක කට් ඇන්ඩ් පොලිෂ් කරාම ගල එන්නේ නිකන් ජාගුන් කෑල්ලක් වගේ නිකන් දුඹුරු පාට නිකන් ලස්සන නැති ගලක් එන්නේ. එතකොට ඕක වෛරෝඩි වැඩ කරන් ඔන්නම තමයි එන්නේ. එතකොට ගල හරි ලස්සනට එනවා. පැණි පාට ගල තියෙනවා. දැන් ඔය හිතන ඕක කට් ඇන්ඩ් පොලිෂ් කරන්න ඕක තියෙන්නේ නිකන් මේ ජාගුන් කෑල්ලක් වගේ නිකන් මේ ගල නිකන් මේ ලස්තර හේකුළු කොට එන්නේ ගල පරාදයි. එතකොට දැන් ඕක 5:20ක් තිබුණා ඔය ගල පොඩ්ඩක් දිග වැඩි. දිග වෙනුනාට ඉතින් දැන් කැරට් 5:20ක් තියෙන හින්දා මම අඩු කරේ නෑ. එතකොට දැන් හිතන්න ඕක පැණි පාට ගලක් ඔය කලර් එකේ ආවට පස්සේ වෛරෝඩි ගැන දන්න කට්ටිය දන්නවා. ඕක කට් ඇන්ඩ් පොල්ස් කරා නම් ගල පරාදයි. දැන් කට් ඇන්ඩ් පොල්ස් කරා නම් ඕක සාමාන්‍යයෙන් කැරට් 4ක් එන්නේ. එතකොට ජාගුම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔය දුඹුරු පාට වගේ කලර් එක ආවම එතකොට ගල මිලකට යන්නේ නැහැ. දැන් ඕක සාමාන්‍ය කැරට් 5 ගලක් ඔය වගේ පැණි පාට ගලක් වෛරෝඩියක්. ඉතින් කොහොමද වෛරෝඩි ගැන දන්න කට්ටිය දන්නවා කොච්චර මිලට යනවද කියලා. දැන් ඉතින් ඔය ගල හිතුරතරියට ලාභයක් ගන්න පුළුවන්. ඉතින් අර ගලකට කරන්න ඕනේ දෙයක් තියෙනවනේ. ඒ කරන්න ඕනේ හින්දා තමයි ඔය මම වීඩියෝ එක දාන්න මේ තීරණය කළේ. දැන් අර ඕකේ දැන් අර පාසානම තියෙන එක තියෙන්නේ ඕක අඩියට කුච්චියට අපි කියන්නේ ඒක අඩියට තිබ්බම ඔය විතර නූල එනවා. දැන් ඔය දැන් මම මේ ගල වීඩියෝ එක දැම්මා කියලා මට ඔය ගල අරගෙන එපා. මොකද බං
අර වෛරෝලි වැඩ කරන්නේ නැහැ. මම කට්ටන් පොලිස් විතරම වැඩ කරන්න පුළුවන්. වැඩ කරන්න කියන්නේ වැඩ කරන්නේ මම. ඕකට ඕඩේ මට ගොඩක් වෙලා යනවා. ඉතින් ඔය වගේ ගලක් ආවහම ගාලා විනාශ කරන්නේ නැතුව ඉස්සෙල්ලාම අර පාදානක් කරලා විනාශ කරන්නේ නැතුව ගල ලාභයක් ගන්න කරගන්න තමයි මම වීඩියෝ එක දැම්මේ.